කතන්දර දූපතට ඔබව සාදරයෙන් පිළිගනිමු. එකෝමත්තික රටක ලස්සන ගම්මානයක් තිබුණා. මේ ගමේ ගෙදරක වෙළෙන්දෙක් හිටියා. මේ වෙළෙන්දාට බූරුවෙක් හිටියා. ඒ බූරුවාගේ පිටේ බඩු පටවගෙන ගිහින් වෙළදාම් කරන එක තමා වෙළෙන්දාගේ රැකියාව උනේ. වෙළෙන්දාට හිටියා හුරතල් බලුරාල කෙනෙක්. වෙළෙන්දා මහන්සි වෙලා ගෙදර එද්දී නගුට වනලා හරිම ආදරෙන් බලුරාල වෙළෙන්දාව පිළිගන්නවා. වෙළෙන්දාත් හැමදාම ගෙදර එද්දී බලුරාලට කන්න දෙයක් අරගෙන ආවා. හුරතල් කළා, නාවල ලස්සනට තියාගත්තා. ඒත් ඔහු බූරුවාට සැලකුවේ ඊට වඩා වෙනස් විදිහකට. බූරුවා පුළුවන් තරම් වැඩ කරලා දුන්නත් වෙළෙන්දා කරුණාවක් පෙන්නුවේ නෑ. ඔහු බූරුවාට කෙවිතක් අරන් තැළුවා. නිදහසේ ඉන්න දුන්නේ නෑ. දවස පුරාම වැඩ කරලා දුන්නත් ඔහු බූරුවාට කරුණාවෙන් කතා කළේ නෑ. සැරින් කතා කළා. එක දවසක් බූරුවා කරත්තේ ඇදගෙන වෙළඳාම යන ගමන් ලස්සන තනකොළ පිරිණු බිමක් දැකලා ඒ පැත්තට දුවගෙන ගියා. පාරෙන් පිට පැනලා දිව්ව නිසා කරත්තේ තිබුණු වීගෝනි දෙකක්ම බිම වැටුණා. ඒක දැකපු වෙළෙන්දාට කේන්ති ගිහින් බූරුවාට හොඳටම තැළුවා. බූරුවා හොඳටම ඇඬුවා. එදා හැන්දෑවේ බූරුවා ගාලට වෙලා කල්පනා කරමින් හිටියා. බලුරාලට වෙළෙන්ද හරි ආදරෙන් සලකනවා. බලුරාලත් වෙළෙන්ද ගේන දෙයක් කාලා බීලා සතුටින් ඉන්නවා. අනේ මටත් එහෙම ඉන්න නැත්නම් කියලා බූරුවා හිතුවා. ගාලේ ඉඳගෙන ඉන්න බූරුවාව දැකපු බලුරාල ගාල ළඟට දුවගෙන ආවා. බොහෝම කනගාටුවෙන් කල්පනා කරන බූරුවාට බලුරාල කතා කළා. මොකෝ යාළුවේ දුකෙන් වාගේ. බලුරාල දවස තිස්සේ සෙල්ලම් කරනවා, ගෙදර වැඩක් කරන්නේ නැහැ. හරි සතුටින් ඉන්නවා. ඒත් මේ වෙලෙන්දා වැඩිපුර සලකන්නේ බලුරාලට. අම කොච්චර වෙහෙසෙනවද? ඒත් මට කිසිම අනුකම්පාවක් පෙන්වන්නේ නැහැ. පුංචි අඩුපාඩුවක් වුණත් මට කෙවිතක් කරන් තලනවා. ඒක අහපු බලුරාලටත් දුක හිතුණා. මම රෑ එළි වෙනකල් නැගිටලා ගෙදර බලා ගන්නවනේ. ඉතින් ඒක නිසා වෙන්නේ නැති වෙලෙන්දා මට වැඩිපුර සලකන්නේ. බලුරාල කරන වැඩේ හුඟක් අමාරු නෑනේ. රැට ගේ බලා ගන්න එක විතරයි කරන්න තියෙන්නේ. බලුරාල මට උදව්වක් කරනවද? ඒ මොකද්ද? අද මම බලුරාලගේ රාජකාරිය කරන්නම්. බලුරාල හොඳට නිදා ගන්න. එතකොට වෙලෙන්ද දැනගනි මටත් පුළුවන් ගෙදර හරියට බලා ගන්න කියලා. මටත් බලුරාලට වගේ හොඳට සලකයි. බූරුවා එහෙම කීවාම දුක හිතුන බලුරාල හොඳයි අපි එහෙම කරමු කියලා ඒකට එකග වුණා. ඉතින් එදා හවස කෑම කාලා බලුරාල කලින්ම නිදාගත්තා. බූරුවා ගේමුර කරන වැඩේ හොඳට කරලා වෙලෙන්දගේ හිත දිනා ගන්න හිතාගෙන ඇහැරලා හිටියා. දවස තිස්සේ වෙලඳාමේ ගිහින් මහන්සි වෙලා හිටියත් බූරුවා කොහොම හරි ඇහැරගෙන හිටියා. වෙලඳාට නම් මහන්සියට හොඳටම නිින්ද ගිහින් තිබුණා. එක පාරටම මහා රෑ ගේ පැත්තෙන් සද්දයක් ඇහුණා. බූරුවා කළුවරේම ඒ පැත්ත විපරම් කරලා බැලුවා. හොරු කණ්ඩායමක් එවිත් ගේ බින්දින්න සැරසෙන බව බූරුවා දුටුවා. මේ තමා හොද්දම වෙලාව මගේ දක්ෂකම් වෙලෙන්දාට පෙන්නන්න කියලා බූරුවා හයියෙන් කෑ ගැසුවා.
මහා රෑ ඇහුණු ඒ භයානක සද්දෙට බයේ හොරු රැළ පැනලා දිව්වා. ඒ අතරේ දවස් 30 මහන්සි වෙලා හොඳටම නිින්ද ගිහින් හිටපු වෙලෙන්දා කේන්තියෙන් අවදි වුණා. දවස් 30 නැහිලා ඇවිත් නිදාගන්න ගියාම මේ බූරුවා මරලතෝනි තියනවා කියලා කෙවිත අරන් ඇවිත් බූරුවට කේන්තියෙන් පහරවල් කීපයක්ම තැළුවා. බූරුවා උදේ වෙනකල්ම ඇඩුවා. බලුරාලටත් හරිම දුකයි. අනිත් අය කරන දේ අනුකරණය කරන්න කලින් තමන්ට ගැළපෙන දේ හරියට කරා නම් මේ මුකුත් කරදර නෑනේ. කියලා බලුරාල බූරුවට කීවා. මීට පස්සේ නම් අනුන් කරන දේවල් නොකර තමන්ගේ රාජකාරිය හරියට කරනවා කියලා බූරුවා හිතාගත්තා. ස්තුතියි. මෙවැනි රසවත් කතා නැරඹීමට කතන්දර දූපතට නැවත එන්න.